සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා එහෙම තව ගානක් තියෙන මාහට යක්ෂයෙකුගේ බලපෑමක් ඇත නිසා මට මා පිරිහැරේකි මායට කුමක් කළ යුතුද කියන එක. දැන් මේ වගේ අපි මේ ඉස්සෙල්ලා හුඟා දුන්න විස්තර කරලා දුන්නා. යම් කිසි ගති ලක්ෂණයක් ඇති කෙනෙකුට අපිට සම්බන්ධ වෙන්න හේතු වෙන ක්‍රමහතා කීපයක් තියෙනවා. සමහරවිට පෙර අත්බෑවක අපි යම් කිසි කෙනෙකුට හිංගි හිංසා කරලා වෛරකාරීව ඇති කරගත්තොත් ඒ අය වෛර කරමින් පලි ගන්න අදහස් තියාවින් ඕලං ගියතකයි උපනුපන්තරකයි තොගෙන් මම පලි ගන්නවාමයි කියලා මෙහෙම නාප කරලා ඉන්නවා. මහා බරවත් විදියට දැඩි විලා හිටන් ඊට පස්සේ ඕවරි පලි ගැනීමේ අදහස් ප්‍රකාශ කරනවා. ඒකට හේතුව එහෙම තිබුණොත් ඇත්ත වශයෙන්ම අත්බැව් ගන්නවත් පිළිත් යකෙක් වෙලා හරි පස්සෙන් එන්න පුළුවන්. ඒවා නිකන් හැදුන්නේ නැහැ. ඔයගේ හේතුව අපිටමයි හටගන්නේ. ඒ වෙනනම් මිනිස්සු වෙලා හරි එනවනම් එන කාලෙත් පෛරාකාරී වෙලා පස්සෙන් එන්න පුළුවන්. අර සම්තාලිය අරගෙන යනවා දැකලා හිටන් එදා තේර වෙලෙන්දට දේවදත්ත එදා ඒ අද්දැවේ ඉඳලා හින තව වෙලෙන්දෙක් කියලා ඉඳලා ඒක ගන්න බැරිලා මං තෝගෙන් මේ වැලි කැටයක් ගන්න පලි ගන්නවා වගේ මහා සාප හිතකින් වැලි අවුරක් ගහලා ලායකයිලා වලා කීල්. හැබැයි එතන පටන්ගෙන කල්ප ලක්ෂ ගාණක් බුදුරයන් වහන්සේට බෝධිසත්ව කාලදී වෛර කර කර පස්සෙන් ආවා. හිංගි හිංසා කර කර. අවදාව හොදක් කිව්වේ නැහැ. වෛර හිතක්මයි පහළ වෙන්නේ. හිංගියක්මයි කරන්නේ. එහෙම ආපු ගමනක් ආවහ වදයක් ඉතින් එහෙම ඇවිදලා ඉන ගමනේ එනකොට. ඉතින් ඒ වගේ අපිට හතරේදී අපි කෙලෙහි යථාර්ථය දැකලා හෝ නැත්නම් මේ ලෝක සම්මත නීති යුක්තිය අනුව හෝ කටයුතු කරන්න ගිහිල්ලා යම් කෙනෙක් විතර කරන්න පුළුවන්, ක්‍රෝධ කරන්න පලි ගන්න පුළුවන්. එහෙම වෙලා බැලලා ගියා යක්තාත්භාවක ගියොත් එහෙම. එතන පටන්ගෙන යකේ කියලා පස්සෙන් ඇවිත් පලි ගන්න. හැබැයි මොන දේ කිරීමේදීත් ප්‍රඥාවක් තියෙයි. අර කර්ම විපාකයක් එනවා නම් ඉතින් කොහොම හරි කර්ම විපාකයට වන්දි ගෙවන නිදහස් වෙන්න ඕන. මේක ක්‍රමය. එහෙම නැත්නම් Taman මේ යක්ක පසුතලයෙන් ඉවත් වෙන්න ඕන. පලි ගන්න බලාපොරොත්තු වෙන පලියට පලි ගන්නත් බෑ. අවශ්‍ය පසුතලයක් තියෙනවා. ඒ පසුතලය හැදුනොත් ඒකට අවශ්‍ය කරනා වූ පලි ගැනීමේ කාර්යය සිද්ධ කරගන්න ඒ අමෘතයට පුළුවන්. එනේ යක්ක ගති මොනවද කියලා තේරුම් අරගෙන මනාතියෙන් ඒ ගති අපි ළඟ නැති කරගන්න ඕන. යක්ෂයාගේ ගති උනද ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, පලි ගැනීම මේ ගතිය යක්ෂයාට අයිති. ඉතර තරහව, කැඩපරස බව මේ යක්ෂයන්ගේ ගති ලක්ෂණ. ඉතින් ඒ ගති ලක්ෂණ මම ප්‍රගුණ කරනවා නම් මම ඌට ආහාර හදනවා. ඒ ආහාර මල්ලගේ වැඩෙන සාකල් ඒ පලි ගන්න ඉන්න යක්ෂයාට ඔයසාව රුකුලාව. මාතුලින් පෝෂණයක් ලැබෙනවා. තමාතුලින් පෝෂණයක් ලැබෙනවා. ඒ ගති ලක්ෂණ වලින් හිතනකොට කියනකොට කරනකොට ඒවා තමයි මේ යක්ෂයාගේ ආහාර. ඒක අපි දකින්න ඕනේ මේ ආහාර එන මාර්ගය වහන්න. මනස සිහියෙන් ඉඳලා. ඊට අවශ්‍ය බව ඉන්න හැඩගතියටපත් වෙන්න හේතු වෙන විදිහේ කාරණයක් මතුවෙච්ච වෙලාවට මනස සිහියෙන් ඉවසන්න ඕන. ඉවසලා ඉතින් ඒ වෙනුවට අපි මොහොතකදී මොනවා හරි පිළිසන්නට බුදු ගුණයක් හෝ ගන්න ඕන. අරගෙන ප්‍රගුණ කර ගන්න ඕන. හරි අමාරුවෙන් මෙල්ල කරගත යුතු දෙයක්. එහෙම කරගෙන යනකොට මොකද වෙන්නේ? මේ අමනුෂ්‍ය ලෝකයේ අමනුෂ්‍යයට අවශ්‍ය ආහාර නැතුව යන අපි ළඟ. ඒ වගේම මේ බඳු ආහාර ඇතෝ ගන්න දෙයක් තියෙනවා. කරකර ගාලා කනවා, බැදලා කනවා, ඔක තම්බලා කනවා. දැන් මෙහෙම කතා කියනවා. ගතියට අනුකූලව කරත් හැදෙනවා, කටට රහත් දැනෙන්නේ එහෙම ඒවා තමයි. මේ බැදලා කන්න, කර කරලා කන්න ඔය ආදි වශයෙන් ගන්නා වූ දේවල් ඔක කනවා. ඒ ගති ලක්ෂණ වලින් අහක් වෙනදී ආහාරයෙන් භෞතික ආහාරය අපි ඉවත් කරන්න ඕනේ. ඒ තව පැත්තක්. මානසිකත්වයේ කායිකත්වයේ දෙකම ඔය විදිහට සංසිඳවන කොට. අර යම් කිසි සමානාන්තරයක් තිබුණා නම් අර අහුණුසයන් සම්බන්ධ වෙන්න. සමාලගේ සමානාන්තරය නැති වුණොත් කර්ම බලවේගින් අවස්ථාව තිබුණාට සමානාන්තරය නැතරකට අනන්තර වශයෙන් ඇදලා ඉඳ බෑර පාප කර්මයේ සම්බන්ධ. ඒතර පාප කර්ම හිංගි හිතා කරන පැත්තෙන් ඉවත් කරන්න ඒක උපක්‍රමයක් වෙනවා. ආර්ය මාර්ගයනත් බාධා නැති වෙන ක්‍රමයක් වෙනවා. හැබැයි හරි අමාරු වැඩක්. නිවන් දකින්න මාර්ගයත් ඒ වගේම ඒකට අවශ්‍ය කරන මේ ගුණ මාර්ගය වඩන එක හරිය අමාරුයි.
ඔය වෙනේන මොනවාරි හිතන කියන කරන වැඩ පිළිවෙල ලේසි. මේක හරි අමාරුයි. විශාල ඉවසීමකින් කරන්න ඕන දෙයක්. අනික් අය වයින්කොට මට හිනහ වෙලා ඉන්න පුළුවන් මානසිකත්වයක් ඇති කරනවා කියන එක කොච්චර අමාරුද කියලා පේන්නේ. වයින්කොට වයින් මානසිකත්වයක් තියෙන කෙනාට අපව කරවා ගන්න ගියසෙන්. හැබැයි ඇත්ත එක පියාගෙන ඔය මොනායි භාවනා කර්මස්ථානයක් කරගෙන පැය ගණන් ඉන්න පුළුවන් එකතෙන්. බැන්නොත් එහෙම ඒකට නොබැන ඉන්න නම් බෑ. ඒක නම් සෙල්ලම් වැඩක් නෙවෙයි. එකක් බැන්නොත් 10ක් පට ගාලා ගිහලා කියලා බැනලා ඉවරයි. ඒ කටන අයින් කරගන්න බෑ විදියට. ඒක භාවනා කරන්න බෑ පුරුදු කරන්න සංවර කරලා. ඒ සුද්ධිය එහෙම ගන්න ඕන. හැබැයි උඩු කපනම වැඩක් ඒ. එහෙම බුද්ධලේ 100ක් බැනුම් පද කියනට එකක් කියන්නේ නැතුව හිනහ වෙලා ඉන්න පුළුවන් මානසිකත්වයේ ගොඩනගා ගත්තා නම් ජයග්‍රහණය කරන්න. හැබැයි උඩු කපනවා වගේ වැඩක්. මනස දිනු කරන ක්‍රමයක්. නිවන් දැකීමන මග බලන්නේ කොහොමද? හැබැයි ඒක හරි අමාරු වැඩක්. වතක් අරිත්‍යාගේ මුළු ජීවිත කාලයක් ගත කරන්න පුළුවන්. මං ජීවිතේට හතෙක් මරන්නේ. ජීවිතේට හොරකම් කරන්නේ. එහෙම ඉන්න පුළුවන්. හැබැයි බැන්නොත් බයින්නේ නැහැ මොන ජීවිතේරවා කියලා ගන් හදාගන්න බෑ. අවශ්‍ය තියෙන ඒක. මට හිංගියක් හිංසාවක් කරලා මම හිංගි හිංසා කරන්නේ. මට වෙන එකක් පිටා. හැබැයි හිතරිතන තරම්වත් වදනයක්වත් මම පිට කරන්නේ නැහැ. මම ඒ බඳු වන්නා ක්‍රමයක් පුරුදු කරනවා. අන්න ඒක ආර්ය ක්‍රමය. නමුත් ආර්ය ක්‍රමයේ උඩු කපනවා බෑ. ඒක හිත සුද්ධ වේ. එක දවසක් දෙකක් ප්‍රගුණ කරගත්තොත් එහෙම. ඊට පස්සේ 17ක් බැනුම් ඉවසන්න පුළුවන්. ඒක එන්නේ හිතට සතුටක් එනවා. ඒක මට මෙහෙම බෑ. දැන් බයිනවා කිව්වහම කොච්චර බැන්නද මගේ අභ්‍යන්තරේ තරහ මහත්තයා මොහු කෙරෙහි එන්නේ නැහැ. එහෙම එන්නේ ගාන hina යනවා. ඔය කරපුවා. කළා එනකන් hina වෙන්න පුළුවන්. කිසිම ගානක්. හැබැයි මේක පුදුම සාන්තියක්. හැබැයි ලබා ගන්න අමාරුයි. ලබා ගන්න අමාරු මොකද? ඉතින්ලා ඔතෙන්ට එන්න අමාරුයි. ඔතන මනස හදා ගන්න. හරිම අමාරුකින් බොහොම යොදතිලකින් කරන්න ඕන දෙයක්. හැබැයි මෙන්න මේ විදිහේ ප්‍රබල කරගත්තාම මේ අමෘත ඉතිහාර නැති කරගන්න තියෙන ප්‍රධානම කාරණේත් ඕකයි. ඊට පස්සේ අනික් කාරණේ තමයි ඒව යාපතින් සිද්ධ කරලා. යහපත් දේන් කරපු දානමාන පූජා සත්කාර වල පින අප්‍රමාණ සසරියේ පටන් ආව මේ සතර ගමනේ මගෙන් යම් කිසි කෙනෙකුට හැලපරුස භවෙන් හෝ අවෙලාවක් ආසාදානය හිංගියක් ඉස්සාවක් කියලා තියෙනවා නම් ඒ වගේ උනා වූ අය මට කමා වේවා මම ඊට පස්සේ නම් එහෙම නොකරන තත්ත්වෙට මම ඔක්කොම බලා ගන්නවා. ඒ වගේ මම අද මේ කරපු සාන්තිය යහපතේ පුණ්‍ය සාන්තිය මගෙන් ආවේද විචය කොබඳු උපදේක බඳු වල තී ඇති විහිදී පැතිරි සුඛිතමිත යහපත උදා විත්තා කියලා. මෙන්න මේ විදිහට කරන්න පුරුදු වෙන්න. එහෙම කරනකොට අපි ඉතින් ගෙරිච්ච පාපයට වන්දිගේ වෙනවා. අවංකව අපි දුන් ඥාන සම්ප්‍රයුක්ත හිත වැඩනොත් තමයි ඒක වෙන්නේ ප්‍රබලවදී. මේ ඥාන සම්ප්‍රයුක්ත සිද්ධ වෙන්න අපි හිත ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ. දැන් කඩ කරන්න හැදුවට හැද වෙන්නේ නැති වෙන්නු. ඒක අධ්‍යක්ීමක් ලැබෙනවා අපිට. අන්නේ සාන්තියම උන්ටත් ලැබේවා. අන්තිතෝර එකකින් ගිහි මහා බලයක් කියලා විහිදිලා ගිහිල්ලා අර විශාල ශක්තිය අප්‍රමාණ බලයක් කියලා හිටන් අපේ සසරේදී වෙච්ච අවලෙට වන්දිගේ විලා හිටන් නිදහස් වෙනවා. කාපන නිදහස් වෙන්නේ toy ක්‍රමේ. ඉතින් එහෙම ක්‍රමයක් අනුගමනය කරලා සුද්ධ කරගන්නවා මිතක් මේක ඔය කට්ටායින්ට කියලා කරන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි මයන්. ඒවා නිකන් ඔක්කොම උපක්‍රම විතරයි. ඉතින් මේ විදිහට හරියට මේ ආර්ය මාර්ගයේ අන්න රාසන මාර්ගයේ තත්ත්වවල ලබන්න පුළුවන්. හැබැයි උත්සාහයෙන් වීර්යයෙන් යුක්ත විදිය කරගන්න ඕනේ විදියට. එහෙම කරගත්තොත් ජයගත්ත හැකියි. දැන් මේ තා ප්‍රශ්නයක් තියෙනවා පෘථග්ජනයා කහ ආර්ය මාර්ගයේ මුල් අවස්ථාවල සිටින අයට මෙම ලෝකේ පෙනෙන ආස්වාදය රාතන් වාසයේ එතේ දැනෙන්නේ නැහැ නේද කියන එක. ආස්වාදයේ තොලාවේ දැනෙනවා ඒකේ ගණ්ඩ හරයක් නැහැ කියලා දැනගන්නවා රාතන් වා. පෘථග්ජන ලෝකේ ඉන්න බුද්ධිලට ආස්වාදයේ දැනෙනවා අප්‍රමාණ හරයක් තියෙනවා කියලා ඒක හිතෙනවා. කෝවාන් හෝ ආර්ය මාර්ගයට පත් වුණ කෙනෙකුට ආස්වාදයේ දැනෙනවා. සීමා සහිත ප්‍රමාණයකට ඒක ආස්වාදයම අත්හරින්න බෑ දුවයි කියලා වැටහීමක් එනවා. මහා හරයක් තියනවා කියන එක දෘෂ්ටියත් එක්ක එන එක. ඕකේ හරයක් නෑ ඒ උරන හරි සුවයි. ඔන්න ඕක එනවා ආර්යයන්. ආර්යයන්ට මුල් කාල. තෝවන් මාර්ග ඵල ආදී මුලින් එන කාලෙදි පංචකාමියෝ හරයක් නැතිව ඇත්ත ඒ උරට ආස්වාදයි. ඒකින්ද ඒකට අත්තර ගන්න බැරි. ඒ පොඩ්ඩ ඉතුරු වෙනවා. හරයක් තියනවා කියන දෘෂ්ටිය එන්නේ නේ. අනාර්යයන්ට එනවා පංචකාමියෝ හරවා. වෙන වෙන එක නම් කිසිම හරයක් නැහැ. ඒ අදහස තියෙන. අන්න ඒකයි තියෙන වෙනස.
රාතන් වහන්සේට ආස්වාදයන්ගේ යථා ස්වභාවය පේනවා. මොනවා සීනි කෑවොත් පැණි කෑවොත් පැණි රහ දැනෙනවා. ඒක රහ බවක් දන්නවා. ඒ වුණාට වටේ ගන්න හරයක් එක ඇත්තෙත් නැහැ. ඒකේ බැදෙන්න තරම් කිසිම එහෙම ගතේ කිසිවක් එකේ නැහැ කියලා සම්පූර්ණ විදිලා ගිහි. දැනෙන ස්වභාවය තියෙනවා. ඒ පස්සේ හඹායන මානසිකත්වේ නැහැ. දැනෙන ස්වභාවය නැති වෙන්නේ නැහැ කාටවත්. හරි හතරපත් උනත් ආස්වාදී වශයෙන් දකින්න. ආස්වාදී ස්වභාවය දකින්න. ආස්වාදයේ පස්සේ හඹායනවා කියන්නේ එකක්. ආස්වාදී ස්වභාවය වැටහෙනවා කියන තව එකක්. මේ පැන් ටිකක් ලෙව කාපුවාම පැණි රහ දෙනවා කියන්නේ එකක්. පැණි රහ දෙන තව තරම් ලෙව කකා ඉන්නවා කියන තව එකක්. ඒ හඹායනවා පස්සේ. කීනි කාලා බැලුවොත් තීනේ පැණි රහ තියෙනවා. ළඩ විතරට තව සීනි හැඳ කටේ දාගෙන ටික තව එකක් අපි දාගෙන කවුරුත් නැහැ. ඒ තව ක්‍රමයක්. ඒ හඹායනවා බදුපතල අරෝපේ. මේක දෙයක්. රසය දන්නවා. රසය කියන්නේ මේකයි තීනි පැණි කහයි. තීනි කාපුවාම පැණි කහ දැනෙනවා. ඒක රහත් වෙන්න ඉතිලා දැවුණා දරුත් ඇයිනවා. ඒක වෙන දෙයක් නෑ. රහත් වුණාට පස්සේ දැනගන්නවා. හැබැයි රහත් වෙන්න ඉස්සෙල්ලත් එහා වෙනසක් තිබුණා. ඒක හැන්දක් කාලා නිකන් ඉඳලා වටේ පිටලා තව එකක් දාගන්න හිතෙනවා. ඒ රහත් අලු බලන්න හිතෙනවා. ඒක තව තවත් කන්න හිතෙනවා, විඳින්න හිතෙනවා. ඒ රසයේ ආස්වාද විඳින්න හිතෙන එක. ඉතින් මෙහෙම රසයක් කරනවා කොච්චර හොඳ මේ රසය දාලා වන්නයි යන්නේ ලෝකෙ. ඒ දෘෂ්ටියකින් ඉන්නවා රසය හරයක් තියෙනවා කියලා පුතජන පුද්ගලයෙක්. එයාගේ මානසිකත්වය එහෙමද? රහ තියෙනවා. රහ දැනෙනවා. ඒක සුවයි. හැබැයි මේ ගන්ධ හරයක් නැති බව ඇත්ත. ආර්ය මට්ටමේ සංකල්පයක හැටි. තෘප්තියතර සංකල්පය. හැබැයි සංඥාව ඉවරලා නැහැ. සුඛ සංඥාව තියෙනවා. ඒක නැති වෙන්නේ. ඉතින් ඒව ඔක්කොම නැති වෙන්නේ හරියක් ඒක. නමුත් රහ දැනෙන්නේ නැති එක නැති වෙන්නේ නැහැ. රහ දැනෙන එක දැනෙනවා. ස්පර්ශයක් හොත් ස්පර්ශය දැනෙනවා. ඒක සුවනා සුවවතින් දැනෙනවා. නමුත් ඒකේ බැඳීමක් අන්තභාත්‍යක් නැහැ. 33 නාතේ අනික් අයට බැඳීම් තියෙනවා. එතකොට හරයක් තියනවා කියන දෘෂ්ටිය තියෙනවා පුද්ගලයන්ට. ඒ වෙන මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.